ක්‍රූස් භාවිතයේ අරමුණ කියන්නේ වාහනේ එක දිගට වේගයක් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ දුර ගමනක් යනකොට රියදුරගේ පාදය ඇස්ලරේටරයෙන් ඉවත් කරලා තියාගන්න පුළුවන්. එතකොට රියදුරට තියෙන තෙහෙට්ටුව අඩු කරන්න තමයි මේකේ ප්‍රධානම අරමුණ. ගොඩක් අලුත් ට්‍රක් වලට GPS එකේ දත්ත භාවිතා කරනවා. ඊට පස්සේ ඉදිරියට එන කඳු කිලෝමීටර් 2ක් ඇතුළත මාර්ගයේ භූ විෂමතා අඳුර ගන්නවා. මේක පාවිච්චි කරන එකෙන් තෙල් හොඳට වැඩ කරනවා. පල්ලම් බැසීම් වලදී අඩු එන්ජින් බලයක් භාවිතා කරන්න පුළුවන් මේකෙන්. ඊට අමතරව මේකටම එකතු වෙලා තියෙනවා ACC කියලා. ඒකෙන් ඉස්සරින් යන වාහනේ රේඩාර් වලින් අඳුර ගන්න පුළුවන්. ඉස්සරින් යන වාහනේ මීටර් ගාන වැටෙනවා. ඒකත් මේකටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකකදී හදිස්සියේ වාහනයක් හැප්පෙන එක ගොඩක් දුරට වළක්ව ගන්න පුළුවන් අපිට. මේ හැමදේම කරලා තියෙන රියදුරුගේ ආරක්ෂාවට. මේක DAF XF ට්‍රක් එකට තමයි ගොඩක් මෙන්නේ. CF එකටත් ආපු ඒවා තියෙනවා. ඔයාලට දැන් පේනවා වාහනේ මීටරේ ක්‍රූස් එක වැඩි වීගෙන යනවා. එතකොට වම් පැත්තේ ස්පීඩ් එක වැඩි වෙනවා. දැන් මම 70 75 ඒ වගේ වැඩි කරගෙන යනකොට වම් පැත්තේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ හා සමානව අඩු කරනකොට අඩු වෙනවා. මේකත් අපිට පල්ලම් වල භාවිතා කරන්න පුළුවන්. මේක භාවිතා කරනකොට ABS සිස්ටම් එක වැඩ කරනවා. ABS කියන්නේ ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම්. අපිට ABS එක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. පල්ලම් වල ලිස්සන පාරවල් වල ගොඩක් හිම වැටෙන කාලෙට මේක ගොඩක්ම ප්‍රයෝජනවත්. මම මේ විස්තරය දාන්නේ DAF XF ට්‍රක් එක ගැන. මොකද අනිත් ට්‍රක් වලට එකින් එකට ගොඩක් දේවල් වෙනස් වෙනවා. මෙතන මම කෙටියෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ ක්‍රූස් එක පාවිච්චි කරන විදියයි ABS එක වැඩ කරන විදියයි. කලින් මම දාලා තියෙනවා රිටාර්ඩර් එක පාවිච්චි කරන විදිය. ඉතින් මේකෙන් පුංචි දැනුමක් එකතු කරගන්න. ඉතින් මම දාන වීඩියෝ වල පුංචි වැරදි තියෙන්න පුළුවන්. ඒවා ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒවා ඔයාලා මීට වඩා පොඩ්ඩක් හොඳට පැහැදිලි කරලා දාන්න. මේ මට ඉතින් චුට්ටක් කතා කරගන්න අමාරුයි. ඒක නිසා මේ පුළුවන් කෙනෙක් පැහැදිලි කර